සීමිත ප්‍රදේශයකට කොටු වී සිටින LTT ත්‍රස්තවාදීන්ගේ සංනිවේදන ජාලයද මේ වන විට ඇනහිට ඇති බවට තොරතුරු පවතිනවා. ත්‍රස්තවාදීන්ගේ සංනිවේදන උපකරණ රැසක් රණවිරුවන් අතට පත්වීමත් සමගම මෙම තත්ත්වය තවත් උග්‍ර වී තිබෙනවා. ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ 582 වන බල සේනාවේ 7 වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් මෙම සංනිවේදන උපකරණ අත්පත් කරගත්තා. ඒ ඉරණපලේ ප්‍රදේශයේදී කූගර් වර්ගයේ සංනිවේදන උපකරණ 5ක් මේ අතර පවතිනවා. විශේෂයෙන්ම මෙම සංනිවේදන උපකරණ උපරිම රහස්‍යභාවය ආරක්ෂා කළ හැකි යන්ත්‍ර ලෙසයි සැලකෙන්නේ. මෙම යන්ත්‍ර සමග සම්බන්ධ වන දත්ත ගබඩා කිරීමේ උපකරණ නොමැතිව කූගර් යන්ත්‍ර ක්‍රියාත්මක කළ නොහැකි. සතුරන් අතර පත්වීමකදී වුවද මෙම සංනිවේදන උපකරණ වර්ගයෙන් ප්‍රයෝජන ගැනීම වැළැක්වීම සඳහා මෙසේ කොටස් වශයෙන් නිෂ්පාදනය කර තිබෙනවා. මේ අනුව ත්‍රස්තවාදීන්ට කූගර් වර්ගයේ අතිශය රහස්‍යභාවය ආරක්ෂා වන සංනිවේදන උපකරණ භාවිත කිරීම දැන් ප්‍රබල ගැටලුවක් වී තිබෙනවා. 47යි C වර්ගයේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර, සියලුම පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලට අවශ්‍ය කරන බැටරි හා බැටරි චාර්ජර්, ඇන්ටනා මෙන්ම සංනිවේදන කේබල් රැසක් අත්පත් කර ගැනීමට රණවිරුවන් සමත් වුණා. මේ අතර ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර එල්ල කරමින් සීමිත භූමි ප්‍රදේශයේද නිදහස් කර ගැනීම සඳහා රණවිරුවන් ක්‍රියා කරන අතරේ ත්‍රස්තවාදීන් සිර කරගෙන සිටින අහිංසක දෙමළ ජනතාවද නිදහස් කර ගැනීමේ මෙහෙයුමද ක්‍රියාත්මක වනවා. එසේ පැමිණෙන අහිංසක දෙමළ ජනතාවට වෙඩි තැබීම දැන් LTT තම යුද ක්‍රියාමාර්ගයේ එක් අංගයක් බවට පත් කරගෙන අවසන්. මොනාරි කරලා ජීවිතේම කියලා යන්න යනකොට උන් වෙඩි තිබ්බා. කවුද LTT පොලිසියෙන් වෙඩි තියලා 4 දෙනෙක් මරුණා. ඒගොල්ලෙම 4 දෙනෙක් මරුණා. මේක අමුදාමින් මරුවනේ. මෙවුන් තමයි වෙඩි තියලා මෙරිය අපේ ඉස්සරහා. අපි බලාගෙන ඉද්දී මුන් තමයි වෙඩි තියලා තවත් මේ 25ක් 30ක් විතර මුන් වෙඩි තියන්න බැලුවේ. අපි එළවෙන්න උන් දිව්වා. ත්‍රස්තවාදීන්ගේ අපායෙන් නිදහස් වී පැමිණි මෙම ජනතාවට කිරිනොච්චිය සුබසාධන මධ්‍යස්ථානයේ කෙතරම් නිදහස් භූමියක් දෙන්න මේ ජනතාව සිහිපත් කරන්නේ සුබසාධන මධ්‍යස්ථානයේ උත්සව භූමියක ස්වරූපයක් ගෙන ඇති බව දක්වමින්. මේ උත්සවයක් වාගේ පෙරහර නුවර පෙරහර වාගේ සන්තෝෂයෙන් ඉන්නවාද සැඩක. මේක බලාගෙන ඉන්නකොට මටත් හරි සන්තෝෂයි. මම නුවර පළාතේ මුන්නේ. LTT ත්‍රස්තවාදීන් කුමන මවාපෑමක් ලෝකයේ ඉදිරියේ සිදු කළද දෙමළ ජනතාවගේ සැබෑ මතවාදය මෙයයි. මෙම ජනතාව ප්‍රථමයෙන්ම රැගෙන එන වල්ලිපූනම් සුබසාධන මධ්‍යස්ථානයේදී දිනේ ඕනෑම වේලාවක අවශ්‍ය ආහාර ලබා දෙනවා. LTT ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පැමිණෙන උතුරේ අහිංසක දෙමළ ජනතාවට ආහාරයෙන් සංග්‍රහ කිරීම සඳහා මේ රණවිරුවන් පැය 24 පුරාම ක්‍රියා කරනවා. මෙම දැල්වෙන ලිප පැය 24 පුරාම දැල්වී පවතිනවා. ත්‍රස්තවාදීන්ට දී පැමිණෙන ජනතාව ඇතැම් විට දින ගණනක් කුසට ආහාරක් ගෙන නැහැ. ආහාර නොමැතිව ක්ලාන්තව සිටි දරුවන් පවා රණවිරුවන් නිදහස් කර ගැනීම පිළිබඳ මීට පෙර අපි වාර්තා කළා. ඒ ඕනෑම කෙනෙකු වෙනුවෙන් මෙම මධ්‍යස්ථානයේදී ආහාර පිඟානක් සූදානම්ව තිබෙනවා. දිවාරය නොබලා මේ රණවිරුවන් ඒ සඳහා ක්‍රියා කරනවා. දෙමළ ජනතාව කුසගින්නේ තබා විනාශ කිරීමට උත්සාහ කරන වේලපිල්ලේ ප්‍රභාකරන්ට අවශ්‍ය පරිදි දෙමළ ජනතාව විනාශ කිරීමට මේ රණවිරුවන් ඉඩ ලබා දෙන්නේ නැහැ. බොහෝ විට ආහාර පිළියෙල කරන රණවිරුවන්ට තමන්ගේ දිවා ආහාරය ලබා ගැනීමට පවා නොහැකි වෙනවා. මෙම යථාර්ථයේ තේරුම්ගෙන සිටින උතුරේ අහිංසක දෙමළ තරුණයින් පවා බොහෝ විට රණවිරුවන්ගේ මේ උත්සාහය සාර්ථක කර ගැනීමට උපකාර කරන අයුරු අපි හිතුවා. මේ ගොඩනැගී ඇති සුහදතාව ප්‍රභාකරන්ට ඉවසිය නොහැකිවද යථාර්ථය මෙයයි. මම අනුරාධපුර කුඹර සුබසාධන මධ්‍යස්ථානයේ සිට මහා පරිමාණ කාලතුවක්කු උණ්ඩ ගබඩාවක් පිටුකුඩි රිප්පුවේ උණ්ඩ 1400කට අධික ප්‍රමාණයක් එහි තිබූ බව එහි සිටින අප නියෝජිත සුජිත් විතානපතිරණ පවසයි. LTT ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු උණ්ඩ මහා පරිමාණ ගබඩාවක් යුද හමුදාව අතටපත් වුණා. ඒ යුද හමුදාව මුදාගත් පුතුකුඩි රිප්පු දකුණු ප්‍රදේශයේදී විවිධ වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 1400කට අධික ප්‍රමාණයක් මේ ආකාරයෙන් ත්‍රස්තවාදීන් ඉතා රාසිගතව සංගවා තබා තිබුණා. ඒ කල්පවතින ආකාරයේ ආරක්ෂිත ලෙසින් අද
වන විට LTTE මේ ආකාරයෙන් වූ සියලු යුද ජාවාරම් පරාජයට පත් කරන්නට විරෝධාර රණවිරුවන් සමත්ව සිටින්නේ. එකම ස්ථානයකදී මේ ආකාරයෙන් විශාල කාලතුවක්කු උණ්ඩතොගයක් යුද හමුදාව අතටපත් වූ ප්‍රථම අවස්ථාවයි මේ. මිලිමීටර 152 ප්‍රමාණයේ උණ්ඩ 603ක්, මිලිමීටර 130 ප්‍රමාණයේ උණ්ඩ 77ක්, මිලිමීටර 122 ප්‍රමාණයේ උණ්ඩ 130ක්, මිලිමීටර 120 ප්‍රමාණයේ උණ්ඩ 20ක්, මිලිමීටර 85 ප්‍රමාණයේ උණ්ඩ 329ක්, හඳුනා නොගත් කාලතුවක්කු උණ්ඩ 25ක්, යුද ටැංකි නාශක බෝම්බ 3ක් මෙම උණ්ඩ තොගයට අයත්. දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් 621 වන බල සේනාධිපති ලුතිනන්ට් කර්නල් අතුල ආර්යරත්නගේ මෙහෙයවීමෙන් 6 වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් මෙම කාලතුවක්කු උණ්ඩ තොගය සොයාගත්තේ. ත්‍රස්තයන් අවට ප්‍රදේශයේ මරවුගුල් රැසක් අටවා තිබූ නිසාවෙන් LTTE සතු වැදගත් යමක් මෙම ප්‍රදේශයේ ඇති බවට සැක සිතුණු බවයි රණවිරුවන් අප සමග කියා සිටියේ. මේ ප්‍රදේශයේ අපිට අපේ සෙබළුන්ගේ දෙපා අහිමි කිරීමට සූදානම් කර තිබූ ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ මරවුගලක් අපිට මුලින්ම හමු වුණා. ඒ මරවුගල නිෂ්ක්‍රිය කිරීම අනතුරු අද මේ ප්‍රදේශය අපිට සුවිශේෂ වූ ප්‍රදේශයක් බවට අපි සැකපල කරා. එක් කාලතුවක්කු අගි වලින් වෙඩි තැබිය හැකි මේ බෝම්බ ප්‍රමාණය 1400කට අධික ප්‍රමාණයක් අපි සොයා ගන්න අපිට හැකියාව ලැබුණා. තව ඉදිරියටත් මේ පොතුකවිරුප්පු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කරලා මේ සංගවිසින සතුරා විනාශ කරලා මේ වගේ ජීවිත විනාශ කිරීමට පුළුවන් වෙඩි ද්‍රව්‍ය සහ සියලුම දේ සොයා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක තව ටිකක් කාරණා යනකොට අපිට හම්බුණා පොලිසියක් කියන්නේ උන්ගේ වැලිකොට්ට ගහලා ඒවා මේ උඩින් තිබ්බා. ඊට පස්සේ ඒකත් අයින් කරගෙන යනකොට අපිට හම්බුණා තව බේස් දාලා මේ සාමාන්‍ය මොනවාරියක් සංගවලා තියෙන බාඩ සැකයක් තවත් අහවුරුණා අපිට. ඊට පස්සේ අපි කරපු දේ තව ටිකක් ඒක මේවා කරලා වැලිකොට්ට අයින් කරගෙන යනකොට සම්පූර්ණ ඉටිරෙද්දකින් වහලා ඒක පිළිවෙලකට ඒක මේ විදිහකට තමයි මේක මේ කාලතුවක්කු බෝම්බ ප්‍රමාණය අඩු කළා නැවත ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක මේවා කරලා තිබ්බේ. මෙම කාලතුවක්කු උණ්ඩවල ඇතම් ඒවායේ ඉදිරිපස කොටස හිස්ව පවතින්නේ. රසායනික පුපුරණ ද්‍රව්‍ය ඊට පිරවීමට ඉඩ තබන්නට ඇති. ඒ අනුව LTTE ත්‍රස්තවාදීන් මහා පරිමාණ විනාශයක් සැලසුම් කළේද යන්න සැක සහිත බවයි යුද හමුදාව පවසන්නේ. ඒත් එය මේ වන විට ව්‍යර්ථව ගොස්. මේ වරින් ත්‍රස්තවාදීන්ගේ දීර්ඝ කාලීන යුද සැලසුම් බිඳ වැටමින් පවතිනවා. ඒ යුද මුක්ත කලාපය හැර වර්ග කිලෝමීටර 7කට අඩු බිම් කඩකට LTTE කොටු වෙමින්. LTTE සංවිධානය යථාර්ථයෙන්ම කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක්. LTTE සංවිධානයට ත්‍රස්තවාදය අතහැරීමේ යුදමය ක්‍රියාමාර්ග අතහැරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මේ ආකාරයේ දීර්ඝ කාලීන සැලසුම් තුලින් මනාව සනාථ වන්නේ. ඒත් එක් කරුණක් පැවසිය යුතුයි. ත්‍රස්තවාදීන් නතුව පවතින කුඩා බිම්කඩ මුදා ගැනීමේ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිද්දී සෝදිසි මෙහෙයුම් තුලින් මේ ආකාරයෙන් LTTE සංගවා තබා තිබූ දෑ සොයා ගැනීමෙන් LTTEට යලිත් හිස එසවීමේ වැටකඩලු මම්මාවත් සියල්ල අහුරා දමන්නට මේ වන විට යුද හමුදාව සමත්ව සිටින්නේ. චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ යුද හමුදාව මුදාගත් පුතුකොඩරිප්පු දකුණු ප්‍රදේශයේ සිට. වර්ග කිලෝමීටර 25කටත් අඩු භූමි ප්‍රමාණයකට සීමා වී සිටින කොටි සංවිධානයට තවත් ඉතිරිව ඇති සැපයුම් මාර්ග අතරින් ප්‍රධාන වන්නේ චලයේ සිට පුදුමාතලන් යුද මුක්ත කලාපයේ ඔස්සේ මුලතිව් දෙසට යන මේ මාර්ගයයි. ත්‍රස්තවාදීන් මෙම පස් බැම් ඉදි කොට ඇත්තේද එම මාර්ගයේ සහිත පටු ගොඩබිම් තීරය හරස් වන ආකාරයෙන්. මෙවැනි බැමි ඉදි කිරීමේ අරමුණ වී තිබෙන්නේ යුද මුක්ත කලාපයට හමුදාව ළඟාවීම ප්‍රමාද කරවීමයි. දැන් ඉදිරියේ උන්ගේ තියෙනවා බන්ට් එකක් තියෙනවා මීටර් 200ක් ඉස්සරහින්. ඒක අපි ඊටමත් නොබ වෙලාවකින් ඒකත් අල්ලගන්නවා. අපිට යුද මුක්ත කලාපයේ පේනවා දැන් එහා පැත්තේ. අපි බරාවි පාවිච්චි කරොත් සිවිල් ජනතාවට අනිවාර්යයෙන්ම ගැටලුවක් ඇති වෙයි සිවිල් ජනතාවට වැඩි කියලා හිතාගෙන අපි වෙන විදියකට යුද උපක්‍රම භාවිතා කරමින් තමයි ඉදිරියට යන්නේ. අපි ඊටමත් ඉක්මනින් නොබෝ දිනකින් මේ නරුමයින්ගෙන් LTTE නරුමයින්ගෙන් මේ සිවිල් ජනතාව බේරගෙන අපි ඊටමත් ඉක්මනින් සිවිල් ජනතාව බේරගෙන මෙතනින් යුද මුක්ත කලාපයෙන් ඉදිරියට ඇදෙන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි පස් බැමි පසු කර යා හැකි වන්නේ නිවැරදි යුදෝපාය මගින් පමණක් බවයි හමුදාව පවසන්නේ. අවිබලය පමණක් ඊට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ අනුව 55 සේනාංකාධිපතිවරයා
553 බලසේනාධිපතිවරයා මෙන්ම අනදෙන නිලධාරීන් හා කණ්ඩායම් අනදෙන්නන් නිරන්තරවම රහසිගත ස්ථාන ඔස්සේ ඉදිරියට ගොස් විමර්ශනවල යෙදීම මෙහි සාමාන්‍ය තත්ත්වයක්. ත්‍රස්තවාදීන් පස්බැම්ම ඉදිකර තිබෙන්නේ විවෘත භූමියකට මුහුණලා හමුදාවේ ඉදිරි පාගමනට අවාසිදායක වන ලෙසයි. එබැවින් මීටර් 200ක් පමණ බැම්ම ආසන්නයට ළඟා වී සිටින 7 වන විජේබා පාබල හමුදා රෙජිමෙන්තු සෙබළුන්ට එහා මෙහා යාමට සිදු වී තිබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයකට හසු කරගත නොහැකි තරම් වේගයකින්. ගස්වල දාපු ට්‍රැපින් මයින්ස් කියන්නේ ඉලෙක්ට්‍රික් මයින් සෙට් කරලා තියෙනවා බලුක බණ්ඩයක් තියෙනවා. අපේ රකීගේ පොයෙන් චෙක් කරලා තියෙනවා හරියට මීටර් 275 ගේ බණ්ඩේ තියෙනවා කියලා. හෙට වෙනකොට අපේ බණ්ඩේක අරගෙන අපේ ගමන කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. රූපවාහිනියේ අමල් සමන්ත පුදුමාතල නුතුරු ආරක්ෂක වළල්ලේ සිට පුදුකුඩු ඉරිප්පු ඉරණපලේ ප්‍රදේශයේ මෙම LTTE මධ්‍යස්ථානය යුද හමුදාවේ 58 වන සේනාංකය අත්කරගත්තේ ඊයේ රාත්‍රිය පුරා පැවති දරුණු ගැටුම් වලින් පසුවයි. බහානු දීපන් සුසේ පොට්ටු අම්මාන් යන LTTE නායකයන් ඉරණපලේ සිට පුදුකුඩු ඉරිප්පු දෙසට සටන් මෙහෙවා ඇත්තේ මෙහි සිටයි. පණිවිඩ හුවමාරු නිකුත් කරන ස්ථාන හඳුනා ගැනීමේ උපකරණ මගින් එම LTTE නායකයන් මෙම ස්ථානයේ සිට අනදුන් බව තහවුරු කරනවා. දෙමහල් නිවසේ කොන්ක්‍රීට් ආවරණයට අමතරව වැලිකොට්ට හා ලී කඳන් වලින් බිත්ති වටකොට ආරක්ෂිත බංකර මෙහි තනා තිබෙනවා. දින 3ක් තිස්සේ LTTE මෙම ස්ථානය රැක ගැනීමට උපරිම ශක්තිය යොදා සටන් කළා. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 50 වන උපන්දින සැමරුම් සිහිවටනයද මෙහි හමුදාව සොයාගත්තා. නිවසේ ආරක්ෂාව සඳහා දැවැන්ත රැකවල් යොදා තිබූ බව නිවස වටා භූමියේ පිහිටි මෙම බංකර පද්ධති මගින් පැහැදිලි වෙනවා. මෙම රැකවල් වලට අමතරව මෙහුම් මධ්‍යස්ථානයේ පිහිටි භූමිය වටකොට පුද්ගලනාශක බිම් බෝම්බ 3000ක් පමණ වැළලූ බිම්මිඩි තීරුවක්ද හමුදාව සොයාගෙන පාබල සේනාංකවලට ආරක්ෂිත නිවස්නේ ආසන්නයට ළඟා වීම වැළැක්වීම මෙහි අරමුණයි. එහෙත් යුද හමුදා බටපිරිස් ඉන් බේරී සාර්ථකව මෙම නිවස අත්පත් කරගනු ලැබුවා. එක් ස්ථානයකදී ඉවත් කළ වැඩිම බිම් බෝම්බ තොගය මෙයයි. LTTE මෙම ස්ථානය රැක ගැනීමට දරා තිබූ මෙවැනි උත්සාහයන්ගෙන්ම මෙහි යුදමය වැදගත්කම පැහැදිලි වෙනවා. අක්කර 10ක පමණ පොල්වත්තක් මැදයි මෙම LTTE මෙහුම් මධ්‍යස්ථානය පිහිටුවා තිබුණේ. මේ අතර ඉරණපලේ මන්සන්දියේ රැකවල්ලා සිටින බටපිරිස් එම මාර්ගයේ ගමන් කිරීමට තැත් කළ LTTE වාහන රැසකට අද දවසේද ප්‍රහාර එල්ල කළා. යුදමුක්ත කලාපයේ සිට පුදුකුඩු ඉරිප්පු වෙත සැපයුම් සිදු කරන ප්‍රධාන මාර්ග ත්‍රිත්වයම දැන් හමුදාව යටතටගෙන. මේ නිසා LTTEට සැපයුම් ප්‍රවේශ නොමැතිවයි පුදුකුඩු ඉරිප්පු වල සටන් කිරීමට සිදුව ඇත්තේ. පුදුකුඩු ඉරිප්පු ඉරණපලේ මාර්ගයේ සහ පුදුකුඩු ඉරිප්පු පුදුමාතලන් මාර්ගයේ LTTEට සැපයුම් සිදු කළ ඩබල් කැප් රථ දෙකක් හා කැන්ටර් රථ දෙකක් විනාශ කිරීමට යුද හමුදාව අද සමත් වුණා. වාහනවල ගමන්ගත් LTTE සමාජිකයන්ද ප්‍රහාර වලින් මර්මුවටපත් වුණා. ඉරණපලේ සන්ධියෙන් යාවන මෙම ප්‍රවේශ මාර්ග යලි අත්පත් කර ගැනීමට LTTE ඊයේ රාත්‍රියේ සහ අද දහවල් උත්සාහයන් දෙකක් ගනු ලැබුවා. එහෙත් යුද හමුදාව එම උත්සාහයන් සාර්ථක ලෙස ව්‍යර්ථ කර තිබෙනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම ඉරණපලේ සිට